අද මම කියලා දෙන්න හදන්නේ මසල්ස් කන්න කැමති අයට රසම රස මසල්ස් රෙසිපි එකක්. මුලින්ම පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට ඔලිව් ඔයිල් එකතු කරගන්න. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලුණු ටික ඒකට එකතු කරන්න. දැන් විනාඩි 5ක් විතර හොඳට ලුණු ටික බැදගන්න. ලුණු රන්වන් පාට වේගෙන එනකොට මේකට එකතු කරන්න ඕනේ ජින්ජර් ගාර්ලික් පේස්ට් එකයි ඒ වගේම තලපු ගම් මිරිස් ටිකකුයි. ඕගොල්ලන්ට පුළුවන් ওই තුනම එකට දාලා කොටා ගන්න. ඊට පස්සේ ලුණුයි කහයි එකතු කරන්න. සෝයා සෝස් ටිකකුත් ඔහොමම එකතු කරගන්න. ඕගොල්ලෝ පාවිච්චි කරන ඕනම බටර් වර්ගයකින් බටර් ටිකක් එකතු කරන්න. දැන් හොඳට ලුණු ටිකයි සුදු ලුණු ටිකයි ඉඟුරුයි ගම්මිරිසුයි හොඳට බැදෙන්න විනාඩි 2ක් විතර තියන්න. ඊළඟට අවු මිරිස් එකතු කරගන්න. මේ මං එකතු කරගත්තේ මසල්ස් තඹපු වතුර. ඕගොල්ලොත් මසල්ස් පාවිච්චි කරන්න කලින් මසල්ස් ටික වෙනම තඹ ගන්න. තඹගෙන ඒ වතුර ටික පොඩ්ඩක් එකතු කරන්න. ඊළඟට මසල්ස් එකතු කරායින් පස්සේ රෙඩ් වයින් එකෙන් ටිකක් එකතු කරගන්න. විනාඩි 2ක් මේ විදියට දැන් මසල්ස් ටික උයා ගන්න. දැන් අන්තිමට පොල් කිරි ටිකකුත් එකතු කරන්න. මේ ඔක්කොම හොඳට එකතු වෙලා ආවම හරිම රස මසල්ස් කරියක් හැදෙන්නේ. අන්තිමට ගානිෂ් කරගන්න කොත්තමල්ලි කොළ හරි පාස්ලි කොළ හරි ටිකක් උඩින් දාගන්න.